සුබ දවසක් මගේ ආදරණීය යාළුවෝ හැමෝටම මගේ YouTube channel එකට වඩා හැමෝම ආදරෙන් පිළිගන්නවා. පහුගිය දවස් ටිකේ ටිකක් බිසි වුණ හින්දා මායි මගේ මහත්තයයි කොහේ හරි යන්න හිතුවා. ඉතින් අපි දෙන්න එකට තෝරගත්තේ නිගම්බුවර තියෙන ලස්සනම හොටෙල් වලින් එකක් වෙන ජෙට්වින්සී හොටෙල් එක. අපි මේ වීඩියෝ එක කරද්දී අපිට වැරදිච්ච තැනුත් අපි මේකට එකතු කළා. පුළුවන් නම් වීඩියෝ එක ඉවරනකම් hina නොවී බලන්නකෝ. හැමදාමත් වගේ ඇඳුම් බෑග් එක ලෑස්ති කරන වැඩේ ඔන්න මම බාරගත්තා. දැන් අපි ඇඳුම් ටිකක් ලෑස්ති කරගෙන ගෙදරින් පිටත් වෙන්න හදන්නේ. හොටෙල් එකේ චෙක්-ඉන් ටයිම් එක තියෙන්නේ 3ට. දැන් වෙලාව දවල් 1යි. අපි හිමීට යන්න පිටත් වුණා. නිගම්බෝ වලට අපිට හයිවේ එක යන එක ලේසි නිසා අපි කොට්ටාවෙන් හයිවේ එකට එන්න වුණා. ඉතින් මං හයිවේ එක යන ගමන් නේල් කලර් එක චේන්ජ් කරගත්තා. යන ගමන් අපි දෙන්නම් වීඩියෝ කරන්නත් මං ඉතින් අමතක කළේ නැහැ. දැන් මේ ඔයාලට පේන්නේ මීගමුවේ කලපුව. මේ ටික පහු කරගෙන අපි ඊළඟට කට්නායකින් එක්සිට් වෙන්නයි යන්නේ. ඔන්න ඉතින් අපි එක්සිට් වුණා. මෙතන ඉඳන් හොටෙල් එකට තව කිලෝමීටර් 12ක් වගේ තමයි තියෙන්නේ. අපේ හොටෙල් එකට යන අතරමඟදී අපිට ජෙට්වින් ගෲප් එකේ ජෙට්වින් බ්ලූ කියන හොටෙල් එකයි ජෙට්වින් බීච් කියන එකයි ඒ වගේම ජෙට්වින් ආයුර්වේද කියන හොටෙල් එකයි තුනම හම්බ වුණා. ඒ හොටෙල්ස් තුනම බහු කරගෙන තමයි අපි අපේ හොටෙල් එක ළඟට ආවේ. මේ තියෙන්නේ අද අපි දෙන්න නවතින්න යන හොටෙල් එක. දැන් අපි මේ හොටෙල් එකේ ස්ටාෆ් එකයට අපේ බෑගේජස් ටික බාර දීලා අපේ කාර් එක පාකින් එකට දාන්නයි හදන්නේ. මේ අපි දෙන්නා කාර් එක පාකින් එකට දාලා එන ගමන් මේ තියෙන හොටෙල් එකේ රිසෙප්ෂන් ඒරියා එක. මෙයාලගේ ස්ටාෆ් එකේ එක්කෙනෙක් අපි දෙන්නව රූම් එකට එක්කන් ගියා. මේක තමයි අප දෙන්න තෝරගත්ත අපේ රූම් එක. බලමුද රූම් එකේ රවුමක් ගිහිල්ලා. ඇත්තටම මේ රූම් එක හරිම ලස්සනට arrange කරලා තියෙනවා. අපි හිතුවට වැඩිය හොඳට මේ රූම් එක තියෙනවා. මේ රූම් එකේ setup එක හරිම ලස්සනයි. හරිම නිදහස් බවක් දැනෙනවා. මිනි බා එකක් තියෙනවා. ඒ වගේම මේ තියෙන්නේ අපේ ප්‍රයිවට් බැල්කනි එක. අපේ ඉන්න මේ රූම් එකේ බැල්කනි එකට ආවහම වටේම හොඳට පේනවා. බීච් එකයි ඒ වගේම පල්ලෙහා තියෙන මේ පූල් එකයි හරිම ලස්සනට පේනවා. මේ හොටෙල් එකේ පූල්ස් දෙකක් තියෙනවා. එක පූල් එකක් තියෙන්නේ මේ පැත්තේ, අනෙක් පූල් එක තියෙන්නේ එහා පැත්තේ.
ඇත්තටම මේ රූම් එකේ හැම දෙයක්ම හරිම ලස්සනට ඒ වගේම පිළිවෙලට තිබුණා. අපි හැමෝම කැමතිනේ පිළිවෙලට ලස්සනට තියෙන දේවල් වලට. තාම අවුව බහැලා නැහැ. ඒ වුණාට බීච් එක පැත්තට යන්න අපි දෙන්න හරිම ආසාවෙන් ඉන්නේ. ඉතින් අපි දෙන්න කතා වුණා චුට්ටක් බීච් එක පැත්තට ගිහිල්ලමු කියලා. Hello friends. අපි දෙන්න දැන් මේ ඉන්නේ සෙට්වින් සී හොටෙල් එකේ බීච් සයිඩ් එකේ ඉන්නේ. ඔයාලට පේනද අතන මෙතන හරිම ලස්සනයි. ඒ වගේම හරිම නිදහස්. පේනවා නේද ඔයාලට? අපි දෙන්න පල්ලෙහාට වෙලා හරිම නිදහසේ සැහැල්ලුවෙන් මේ අවට පරිසරයේ තියෙන ලස්සනත් විඳගෙන ටිකක් වෙලා කාලය ගත කළා. මේ බලන්න මට ඔන්චිල්ලාවක් හම්බුණා. ඉතින් අපි දෙන්නත් එක්ක පොඩි චැට් එකකුත් දාගෙන බීච් එකේ සනීප හුලඟත් වැදීගෙන මං ගොඩාක් වෙලා අංචලි පැද්දා. මම පුංචි කාලේ අපේ ගෙදර ලොකු අඹ ගහක් තිබුණා. අපේ තාත්තා හැම අවුරුද්දෙම මේ අඹ ගහේ මට ඔන්චිල්ලාවක් බැදලා දුන්නා. හැබැයි ඉතින් පස්සේ කාලෙකදී අඹ ගහ කැපුවට පස්සේ ඔන්චිල්ලාවක් බඳින තැනක් නැති වුණා. අපේ මහත්තයාට මාව ඔන්චිල්ලාවෙන් බස්ස ගන්න ටිකක් අමාරු වුණා. මෙහෙ ඉතින් කාක්කොන්ගේ සද්දෙන් නම් අඩුවක් තිබුණේම නෑ. අපි ඉච්චාවද? ඔන්න ඉතින් අපේ ලොකු බබත් ඔන්චිලි පදින්න පටන් ගත්තා. පවුනේ ඉතින් මං එයාට චුට්ටක් ඔන්චිල්ලාව දීලා පැත්තකට වෙලා හිටියා. දැන් නම් වෙලාව 4ට විතර ඇති. පොඩි අවුවක් තිබුණත් ඒක එච්චර අපිට දැනුනේ නෑ හුලඟ නිසා. මේ වෙලාවේ බීච් එකේ කවුරුත්ම නෑ. අපි දෙන්න විතරමයි හිටියේ. තව ටිකකින් තමයි කට්ටිය එන්නේ. අපි ඉතින් රැල්ල පාග මුහුදු විරල එහාට මෙහාට ඇවිද කාලය ගත කළා. වෙනදට මේ මුහුදේ දෙපැත්තෙම රුවල් ඔරු එනවා කියලා මේ හොටෙල් එකේ කට්ටිය අපිට කිව්වා. අපි ආවේ නිවාඩු දවසකනේ. ඒ නිසා ඉතින් අපිට ඒක බලා ගන්න බැරි වුණා. ඔන්න ඉතින් මගේ මහත්තයා ෆෝන් එක පැත්තකින් තියලා මාත් එක්ක වීඩියෝ එකට එකතු වුණා.
ඔන්න බලන්නකෝ වෙන වැඩේ. තව පොඩ්ඩෙන් වතුර පාරට ෆෝන් එක ගහගෙන යනවා. වෙලාවට දුවලා ගිහිල්ලා අල්ලගත්තා. අපි දෙන්න ඉතින් වෙලාවක් තියෙන නිසා එහෙට මෙහෙට ඇවිද පොඩි පොඩි කෝලම් ටිකකුත් කළා. මෙතන ඔරුවක් තිබුණා. මං ඉතින් ඒ පැත්තට ගිහිල්ලා ඒකේ වාඩි වුණා. ඇත්තම කියනවා නම් මේ මුහුද දිහා කොච්චර බලාගෙන හිටියත් එපා වෙන්නේ නැහැ. ඒ තරම්ම ලස්සනයි. හරිම හිතට නිදහස්. දැන් නම් අවුව බහගෙන යන හින්දා අපි දෙන්න රූම් එක පැත්තට යනවා ඇඳුම් චේන්ජ් කරගෙන එන්න. අපි දෙන්න චේන්ජ් කරගෙන ඇවිල්ලා පහළ රෙස්ටොරන්ට් එකෙන් මිල්ක් ෂේක් දෙකක් ගත්තා බොන්න. දැන් නම් ඉර පැහැගෙන යනවා. පුදුම ලස්සනක් තියෙන්නේ දර්ශනය. ඉතින් මේ වගේ දේවල් අපිට ගෙදරින්නම් බලන්න බැහැනේ. මෙහෙම ආවහම විතරයි මේ වගේ ලස්සන දේවල් දකින්න පුළුවන් වෙන්නේ. දැන් නම් ටික ටික බීච් එකට සෙනග පිරෙනවා. අපි දෙන්න රැල්ල පාග ගල් වැටිය තියෙන පැත්තට ඇවිදගෙන ගියා. ඇත්තටම හරිම ෂෝක්. පොඩි ළමයි සෙල්ලම් කරනවා. එයාලා වැලි වලින් වැලි මාලිගා හදනවා. ඉතින් හැමෝම හරිම සතුටින් ඉන්නේ. සතුට කියන දේ සල්ලි වලට ගන්න බෑනේ. දැන් අපි දෙන්න රූම් එකට ඇවිල්ලා වොෂ් එකක් දාගෙන මේ යන්න හදන්නේ ඩිනර් එකට. Finished? ඉතින් මේ බුෆේ එකේ අපි ආස කරන ඩෙසර්ට් වර්ග, සැලඩ් වර්ග, ඒ වගේම ශ්‍රී ලංකන් ස්ටයිල් එක, ඒ වගේම වෙස්ටර්න් ස්ටයිල් එකට මේ හැම විදිහකටම කෑම වර්ග තිබුණා. ඉතින් අපි ආස කරන දේවල් රස බලන්න ඉතින් අමතක කළේ නෑ. ඔන්න ඉතින් අලුත් දවසක්. මටත් කලින් මගේ මහත්තයා නැගිටලා පේනව නේද මාව වීඩියෝ කරලා. මං තාම හොඳටම දොයි. සද්ද කරලා මාව ඇහැරෙව්වා. ඊට පස්සේ ඉස්සරහා ඉඳගෙන මට hina වෙනවා. මට තාම ටිකක් නිදිමතයි. මොනා කරන්නද හැරුවා නිති?
යමු නේද උදේ පාන්දර එළිය පොඩ්ඩක් බලන්න. මෙන්න මේ විදිහට තමයි අපේ රූම් එකේ බැල්කනි එකට වටේම පේන්නේ. තාම පූල් එකට නම් කවුරුත්ම ඇවිල්ලා නැහැ. Hi. Good morning. අපි දැන් මේ හදන්නේ breakfast එකට යන්න. හොඳටම බඩගිනේ. අපි දැන් breakfast එක අරගෙන යන්න. මේ ඉස්සරහින් ඔයාලට පේන්නේ රෙස්ටොරන්ට් එක. Good morning. දෙපැත්තෙන් එනවනේ මේ පැත්තෙන් එනවා මෙහෙම එනවා. ඉතින් වල සමහරට මේක මුස්ලිම් ගමනේ. ආ. ඒ රුවල් වලනේ තියෙන්නේ. රුවල් නේ. මේ බ්‍රෙක්ෆාස්ට් බුෆේ එකේ හැම දෙයක්ම තිබුණා. ඉතින් අපි දෙන්න හිතේ හැටියට කෑවා. ඉතින් හැම જાතියකින්ම වගේ අපි දෙන්න පොඩ try කරා. මම කීව දාගත්තා. බයිද? Hah? Banyak banget kan? Oh. කාටයිද? සීනදාග. අපේ මහත්තයාට තේක නම් හරි ගිහිල්ලා නැහැ. මං හදලා දෙන්න තේක වගේ නෑනේ ඉතින්. දැන් අපි දෙන්න කාලේ ඉවර කරලා ලොබි එකට ආවා. කාපුව බහින්නත් එක්ක දෙන්නත් එක්ක පොඩ්ඩක් එහෙට මෙහෙට ඇවිද්දා.
ගොඩක් වීඩියෝ කරපු හින්දා අපි දෙන්නට හරියට ෆොටෝස් ටිකක් ගන්න බැරි වුණා. ඒ නිසා අපි දෙන්න මේ වෙලාවේ ෆොටෝස් ටිකක් ගත්තා. එක කෝලම් කර කර අපි දෙන්න ඉතින් ෆොටෝස් ගොඩාක් ගත්තා. අන්තිමට අපිට ඉතුරු වෙන්නේ ඒ මතකයන් ටික විතරයිනේ. දැන් නම් මට ටිකක් දුක හිතෙනවා. ඇයි දන්නවද? අද අපි මෙහෙන් යන නිසා. මං ඉතින් මේ ඔක්කොම අස් කරලා එයාලට රූම් එක බාර දෙන්න අපේ ඇඳුම් ටිකක් පැක් කරන්න හදන්නේ. එයාලා අපිට රූම් එක බාර දෙනකොට හරිම ලස්සනට පිළිවෙලට පිරිසිදුවට අපිට බාර දුන්නානේ. ඉතින් මම මට පුළුවන් විදියට එයාලට ආපහු මේ රූම් එක බාර දෙන්න පිළිවෙලට අස් කරනවා. මගේ මහත්තයාත් ආවා මට රූම් එක අස් කරන්න උදව් වෙන්න. දැන් මම ඇඳුම් බෑග් එක ඔක්කොම අස් කරගෙන ඉවරයි. ඊට පස්සේ තියෙන්නේ ඇඳ පොඩ්ඩක් පිළිවෙලට හදන්න. මේ වීඩියෝ එක මුලදී මම ඔයාලට කිව්වනේ අපි මේ වීඩියෝ එක කරද්දී අපිට වැරදිච්ච තැන් ටිකක් මේකට එකතු කරනවා කියලා. ඉතින් ඔන්න මේ ක්ලිප් එකෙන් පස්සේ ඔයාලට පුළුවන් ඒ ටික බලා ගන්න. ඉතින් ඇත්තට මේ හැම දෙයක්ම හරිම සුන්දරයි. ඉතින් ඔයාලා පුළුවන් නම් hina නොවී මේ ටික බලන්න. දැන් අපි යන්න හදන්නේ. ඉතින් අද අපි චෙක් අවුට් වෙනවා. හරි දුකයි. ඇත්තටම හොඳ කියන්න වචනේ නෑනේ. මේ කියනවා කරේ. හරි. ඕකේ. ඇක්ෂන්. හයි. අද අපි දෙන්න මේ හදන්නේ. දැන් අපි මේ චෙක්ලිස්ට් හොටල් එකේ අපි චෙක් අවුට් වෙන්න හදන්නේ. ඇහෙන්නේ නැහැ. මේ ජෙට්ටින්සි හොටල් එකෙන් යන්න හදන්නේ දැන් අපි. කියන්නද? දැන් අපි දෙන්න හදන්නේ ජෙට්රින්සි හොටල් එකෙන් චෙක් අවුට් වෙන්න. බයි. බයි. මේ දුකේ කතාව කිව්වේ නැහැ පොඩ්ඩක්. දුකේ කතාව. ඒ වන්දා. දුක නැද්ද කොහෙද? ඇත්තටම හරිම ෂෝක්. එන්නේ පිටිය ගියා. අනේ තින්. අනේ මං කියන්න. හරි එහෙනම් දැන් අපි මේ ගිහිල්ලා එන්න හදන්නේ. දැන් චෙක් අවුට් වෙන ටයිම් එකත් ඇවිල්ලා තියෙන්නේ. දැක්කනේ ඔයගොල්ලෝ වයිෆ් බෑග් එකයි කාමරේ ඔක්කොම පැක් කරා. වයිෆ් කියන්නේ මනේ කැතයි වයිෆ් කියන්නේ වයිෆ් නෙමෙයිද කියන්නේ? මනේ කියන්නේ? අනේ මේ මෙච්චරලා කිව්වෙත් නෑ කියන්න කිව්වට. දැන් මම කියන්න පටන් ගත්තම කියන්න දෙන්න. පටන් ගන්න. හරි ඇක්ෂන් එහෙනම්. මේ ඔන්න දැන් එහෙනම් අපි යන්න හදන්නේ. මේ අපට දුකින් වගේ ඉන්නේ දැන් මේ යන එකට. කාමරේ නම් අස් කරා. දැක්ක නේද අපිට වැරදිච්ච ඒවා.
තව ඉවර නෑ. තව තියෙනවා. ඔහොමම බලාගෙන ඉන්න. අපි දින දැන් මේ හදන්නේ රූම් එකෙන් චෙක් අවුට් වෙන්න. ඉතින් අපි දැන් වැරදිද රූම් එකේ නේ. ඔව්. මට කන්නඩ දෙන්න මට ලව්වෙනවා. අපි දැන් මේ හදන්න ජෙට්වින්සි හොටල් එකෙන් චෙක් අවුට් වෙන්නේ. ජෙට්වින්සි හොටල් එකෙන් යන්න. අපි දැන් ලන්ච් එක අරගෙන තමයි යන්නේ. අපි දැන් රූම් එක හිත කියන්නේ පාර රිලැක්ස් කියන්නේ. අපි දැන් හදන්නේ ජෙට්වින්සි හොටල් එකෙන් යන්න. නේද? ඔව්. නෑ අමන් කියන්නේ. අපි දැන් අද මෙහෙන් චෙක් අවුට් වෙනවා. ජෙට්වින්සි කියලා මොකද කිව්වනේ? අපි දැන් චෙක් අවුට් වෙනවා කියමුනේ. එක්ස්පීරියන්ස් එක ගන්න අපි දැන් ගොඩාක් එන්ජොයි කරා. ඒ වලත් මේ එක්ස්පීරියන්ස් එක ගන්න. ලන්ච් එක ගන්නවද? ආ ලන්ච් එක කිව්වනේ. ඇයි බං ඒ ටික වැටලෙන්නේ හැවතිස්සෙම? එරි කිව්වද? කිව්වනේ. ඔයා මැද්දෙන් එහුවනේ. ඔන්න මට කියන්නේ මම්මි කියන්නේ මෙහෙමයි පැටිව. හරිද? කට්කර අද අපි දෙන්න මෙහෙන් චෙක් අවුට් වෙනවා. දැන් අපි රූම් එක අස් කරලා බෑග් පැක් කරගෙන යාට රූම් එක බාර දුන්නා. ඉතින් අපි දෙන්න ඊළඟට ලන්ච් එක ගන්න යනවා. ලන්ච් එක අරගෙන තමයි අපි යන්නේ. ඔයාලට ඇත්තටම කියන්න ඕනේ මේ හොටෙල් එක ගැන. ඇත්තටම හරිම ලස්සනයි. ඒ වගේම මේ හොටෙල් එකේ ස්ටාෆ් එකත් හරිම හොඳයි. ඒ වගේම කැම්බේම විශේෂයෙන්ම රූම් එක නේද? හරිම ලස්සනට තිබුණා. අපි හිතුවට වැඩිය ගොඩක් හොඳට තිබුණා. ඉතින් ඔයාලට කියන්න ඕනේ හිතට හරිම දුකයි. ඒවට අපි අනිවාර්යෙන්ම ආයෙත් මෙහෙ එනවා. ඉතින් ඔයාලත් මේ පැත්තේ ආවොත් අනිවාර්යෙන් මෙහෙ එන්න. මේ එක්ස්පීරියන්ස් එක ගන්න. අපි දෙන ගොඩක් එන්ජොයි කරා. අපි දැන් යනවා ලන්ච් එක ගන්න. ඉතින් ඔයාලට කියන්න ඕනේ මේ බුෆේ එකත් හරිම විශේෂයි. හැම જાතියක්ම මේකේ තිබුණා. විශේෂයෙන්ම කියන්න ඕනේ අපි සී ෆුඩ් කන්න හරි ආසයි. ඉතින් මේ බුෆේ එකේදී අපිට සී ෆුඩ් වල රස බලන්න අවස්ථාව ලැබුණා. Thank you. Whatever. මේ ඉන්නේ අපේ ගෙදර කකුලෝ පෙරේතයා. පේනව නේද කකුලෝ කන හැටි? හස්බන්ඩ් තමයි මේ මීල් එකෙන් වැඩිපුරම එන්ජොයි කළේ. එපා. මටත් එක්ක ඔයා කන්න. දෙන්න හරින්නේ. ලොකු වැඩක්ද? ආසයිද? එයාට අප්පිරියයි. වාසියෙන් තමයි. දැක්කනේද මං ආසින්ද එයා කන්නේ. හොඳයිනේ? ඔයාගේ හස්බන්ඩ්ත් මේ වගේද? ඉතින් අපි දෙන්නත් එක්ක විහිළු කර කර ලන්ච් එක අරගෙන ඉවර කරා. කොහොම හරි අන්තිමේදී රුවල් ඔරුවකුත් යනවා අපි දැක්කා. කෑම ගත්තට පස්සේ අපිට යන්න කම්මැලි හිතුණා.
ඒ නිසා අපි දෙන්න හොටෙල් එකේ එහා පැත්තේ පූල් එක ළඟට වෙලා ටිකක් හිටියා. මේ බලන්න. මෙන්න වැඩ ගෙදර යන එක පැත්තක තියලා හස්බන්ඩ් ගිහිල්ලා වොලිබෝල් සෙල්ලම් කරන්න. එයා හරිම ආසයි වොලිබෝල් ප්ලේ කරන්න. මාත් ඉතින් එයා සෙල්ලම් කරලා වෙනකම් බලන් හිටියා. අද නම් සෙල්ලම නවතින පාටක් නෑ වගේ. ටික ටික කට්ටිය සෙල්ලම් කරන්න තව එකතු වුණා. දැන් නම් ගොඩක් හවස් වෙලා අපි තව ටිකකින් මෙහෙන් යනවා. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාලත් එන්ජොයි කරන්න ඇති කියලා. මොන හරි අඩුපාඩුවක් තිබුණා නම් ඒක මට කියන්න. මගේ channel එක subscribe කරපු නැති කෙනෙක් ඉන්නවා නම් subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි ගිහිල්ලා එන්නම්. ඔයාලා හැමෝම සතුටින් ආදරෙන් පරිස්සමින් ඉන්න. හැමෝටම සුබම සුබ දවසක්.